නොවැම්බර් 21 වෙනිදා ඔයා කොහෙද ඉන්නේ? ගම්මන්පිල කියන විදිහට ඔයා විශ්වයේ කොහෙ හිටියත් නොවැම්බර් 21 වෙනිදා ඔයා සිටිය යුත්තේ නුගේගොඩම පමණයි. නුගේගොඩ රැළියට එන්න පොහොට්ටුවෙන් හේතු 21කුත් අපිට දීලා තියෙනවා. අපි ඒ හේතු එකින් එක පොඩ්ඩක් බලමුද? මේ බලන්න. කියපු විදිහට තෙල් මිල අඩු නොකළ නිසා, ලයිට් බිල අඩු නොකළ නිසා, බදු බර වැඩි කරපු නිසා, ගොවීන් අසරණ කරපු නිසා, ජීවන වියදම ඉහළ දාපු නිසා නොවැම්බර් 21 නුගේගොඩට එන්ටලු. ඇයි අනේ එහෙම කියන්නේ? අපිට මතකයිනේ 2022 දී ශ්‍රේෂ්ඨාධිකරණයේ කීවා මේ අපේ ආර්ථික පරිහානියට ආර්ථිකය කඩා වැටෙන්න පොහොට්ටුවේ එවකට ආණ්ඩුවේ හිටපු ඇතැම් නිලධාරීන් ඇතැම් දේශපාලඥයෝ වග කියන්න ඕන කියලා. දැන් ඒ අයගේ මූණවල් ටික බලන්නද දන්නේ අපිට නොවැම්බර් 21 වෙනිදා එන්න කියන්නේ. ඒ විතරකුත් නෙමෙයි. නොවැම්බර් 21 වෙනිදා එන්න මෙන්න තවත් හේතුවක් කියනවා. මැති ඇමති වත්කම් වංචා අපි දැන් දන්න නිසා. ඔය කියන්නේ මහින්දානන්ද අලුත්ගමගේ ගැනද දන්නේ? නැත්නම් මේ හිටපු ඇමති නලින් ප්‍රනාන්දු ගැනද දන්නේ? නැත්නම් SM රංජිත් ගැනද දන්නෙත් නෑ ඔය කියන්නේ. ඒ විතරක් නෙමෙයි. කෙහෙලිය රඹුක්වැල්ලගේ තියෙන චෝදනා ටික අපි දන්න නිසාද දන්නේ නොවැම්බර් 21 වෙනිදා අපිට මේ එන්න කියන්නේ. ඒ විතරකුත් නෙමෙයි. නොවැම්බර් 21 වෙනිදා එන්න මෙන්න තවත් හේතුවක් දීලා තියෙනවා. නීතියේ ආධිපත්‍යය කෙලසපු නිසා, වෛරයම පතුරවන නිසා. අනේ එතකොට ප්‍රගීත් එක්නැලිගොඩලා මේ ලසන්ත වික්‍රමතුංගලා එතකොට තාජුඩීන්ලා එහෙම ඉන්නට අත් දෙක තියාගෙන කොහේ හරි ඉඳන් මේවා අහන නැති නේද?